අඩි 35000ක් උඩ අහසේදී ටොන් 200ක යකඩ කුරුල්ලෙක් මිනිස්සු 239 දිනෙකට වාෂ්ප වෙලා යන්න පුරුවන්ද? මේක තමයි ලෝකයේ දියුණුම තාක්ෂණය පරද්දපු නූතන ලෝකයේ ලොකුම අභිරහස MH370. 2014 මාර්තු 8 වෙනිදා මැලේසියාවේ කුවාලාලම්පූර් ඉඳන් චීනයේ බීජිං බඩා යන MH370 යානය සාමාන්‍ය විදිහට ගුවන්ගත වෙනවා. රෑ 1:19ට ප්‍රධාන නියමුවා පාලක මැදිරියට Tamanගේ අන්තිම පණිවිඩය කියනවා. Good night Malaysian 370. හරියටම ඊට විනාඩි 2කට පස්සේ මුළු ලෝකයම හොලවපු ඒ සිදුවීම වෙනවා. යානයේ ට්‍රාන්ස්පොන්ඩරේටර් ඕෆ් කරනවා. එක පාරටම රේඩාර් තිරයෙන් යානය අතුරුදහන් වෙනවා. හැබැයි බය හිතෙනම කතාව ඒක නෙවෙයි. රේඩාර් වලින් මැකුණට පස්සෙත් මේ යානය ආපහු හැරිලා පය 6ක් තිස්සේ ඉන්දියානු සාගරයේ අඳුරුම ගැඹුරුම පැත්තට පියාසර කරලා තිනවා. හිතන්න මැරිච්ච යානයක් පය 6ක් තිස්සේ තනියම අහසේ යනවා. ඒ වෙලාවේ යානයේ ඇතුලේ හිටපු මගීන්ට මොනව වෙන්නේ නැද්ද? සමහරු කියනවා නියමුවා ඔක්සිජන් සැපයුම නතර කරලා මගීන්ව සිහි නැති කරලා යානය මුහුදේ ඈතටම අරන් ගියා කියලා. තවත් සමහරු විශ්වාස කරන්නේ මෙය පිටසක්වල ජීවීන්ගේ හෝ නොපෙනෙන බලවේගයක පැහැර ගැනීමක් බවයි. අවුරුද්දකට පස්සේ යානයේ පියාපත් කැබැල්ලක් දූපතකට ගොඩ ගහනවා. ඒත් අද වෙනකම් යානයේ කළු පෙට්ටියවත් මගීන් 239 දෙනාගේ සිරුරුවත් හමු වෙලා නැහැ. මේක තාමත් මහ මුහුද යට සැගවුණු අඳුරු රහසක්. ඔයා හිතන්නේ මොකක්ද? මේක නියමුවාගේ සැලසුමක්ද? නැත්නම් අපිට හිතාගන්න බැරි වෙනත් බලවේගයක්ද? ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ ලෝකයේ තියෙන අద్භූත දේවල් තවත් දැනගන්න අපේ গুপ্ত පේජ් එක දැන්ම ෆලෝ කරලා තියාගන්න.